හායි යාළුවනේ මම තරුෂ පෙරේරා. අද දවසේ අලුත් ආරම්භයක්. මම ඔබත් එක්ක බෙදා ගන්නට යන්නේ මොටිවේෂන් කියන්නේ කුමක්ද? ඒකේ තියරි මොනවද? ඒක අපේ පුද්ගලික ජීවිතයට කොයිතරම් වැදගත්ද කියන එක ගැන තමයි මම අද දවසේ කතා කරන්නට යන්නේ. එහෙනම් අපි ඇතුල් වෙමු වීඩියෝ එකට. හොඳයි. මොටිවේෂන් කියන්නේ මොකක්ද? සමහර අය ඇවිල්ලා කියනවා සර් පුළුවන් නම් මගේ දරුවට චුට්ටක් මොටිවේෂන් ස්පීච් එකක් දෙන්නකෝ. හරියට ඉගෙන ගන්නේ නැහැ. ඉගෙන ගන්න කිසිම උවමනාවක් නැහැ කියලා මේ වගේ බොහෝ මිනිස්සු ඇවිල්ලා කියනවා. තවත් සමහරු මට යම් අරමුණක් ඉෂ්ට කරගන්න බෑ. පුළුවන් නම් මට ඒකට පොඩි මොටිවේෂන් එකක් දෙන්නකෝ. ඒ වගේම තමයි අපි මොන channel එක open කරත් social media කියත් Facebook WhatsApp මොනවාගෙන් බැලුවත් ගොඩාක් motivation speech තියෙනවා. ගොඩාක් අය කතා කරනවා. ගොඩාක් අය උගන්වනවා. මේ දේ කරන්න, මේ විදිහට කරන්න, මේක තමයි ඔයාගේ අරමුණ කියලා උගන්වනවා. නමුත් ඇත්තටම මිනිස්සු motivate වෙනවද? එහෙනම් ඇත්තටම motivation කියලා කියන්නේ මොනවද? හොඳයි. මොටිවේෂන් කියලා කියන්නේ මිනිස්සුගේ ජීවිතේට වැදගත්ම දෙයක්. මොටිවේෂන් කියන එකේ ඇත්තම සෝස් එක හරියට දැනගත්තොත් තමයි ඔයාට කෙනෙක්ව හරියටම මොටිවේට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඔයාවත් හරියට මොටිවේට් කරගන්න පුළුවන්. මොටිවේෂන් කියලා කියන්නේ යම් පුද්ගලයෙකුට ඔයා මේ දේ කරන්න, මේ අරමුණට යන්න, මේ විදියට වචන ප්‍රකාශ කරන එක විතරක් මිනිහෙක් මොටිවේට් වෙන්නේ නැහැ. දරුවෙකුට හරියට ඉගෙන ගන්න, මේ දේ කරන්න, මේ විදිහට පාඩම් කරන්න කියලා කිව්වට විතරක්මදී ඒ දරුවා මොටිවේට් වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද ඇත්තටම රහස? ඇත්තටම මොටිවේෂන් කියලා කෙටියෙන් කියනවනම් push or pull. motive කියලා කියන්නේ ලතින් වචනයක්. ඒකේ ඉංග්‍රීසි වලින් අර්ථය නම් to move. ඔබ ඉන්න ස්ථානයෙන් ඉදිරියට ගෙනියන කුමක් වුණත් ඒක මොටිවේෂන් එක. උදාහරණයකට ඔයාට වතුර තිබහනවා. ඔන්න නැගිටලා ගිහිල්ලා වතුර අරන් බොනවා. ඒකත් මොටිවේෂන් එක. ඔයා ඉඳගෙන ඉන්නවා. ඒ ඉන්න ස්ථානයෙන් ඔයාට ඉඳගෙන ඉන්න එක අමාරුයි. තවත් තැනකට මාරු වෙලා ඔයා එතනට ආයෙත් ඉඳ ගන්නවා. ඒකත් මොටිවේෂන් එක. ඔයා කරන හැම දෙයක්ම එහෙනම් ස්වාධීනව වෙන්නේ නැති ඔයා විසින්ම හිතලා යමක් කරනවා නම් ඒක මොටිවේෂන් එක. උදාහරණයකට හුස්ම ගන්නවා. ඔයා හිතලා නෙමෙයි මේක කරන්නේ. ඒක මොටිවේෂන් නෙමෙයි. ඔයා බඩගිනි හිතනවා. එහෙම නැත්නම් වතුර ටිකක් අරන් බොන්න හිතනවා. එහෙම නැත්නම් ඉන්න තැනින් නැගිටලා වෙන තැනකට යන්න හිතනවා. මේ හැම දෙයක්ම මොටිවේෂන්. අභිප්‍රේරණයට ගොඩක් න්‍යායන් තියෙනවා. මේ න්‍යායන් මොන අවස්ථාවන් වලටද භාවිතා කරන්න ඕනේ කියන එක ගැන ගොඩක් මනෝවිද්‍යාඥයෝ කතා කරලා තියෙනවා. මේ න්‍යායන් මොකක්ද කියන එක ගැන අපි බලමු. පළවෙනි එක push theory. මේ න්‍යාය තුලින් කතා කරන්නේ අපේ ශරීරයේ ඇතුලේ අපේ මොළයෙන් සංඥාවක් දෙනවා. අපේ ශරීරයට කුමක් හෝ දෙයක් අවශ්‍යයි. ඒ දේ කරන්න අපි පෙළඹෙනව නේද? අපි යනවා නේද ඉදිරියට? ඒ දෙයට තමයි push theory කියලා කියන්නේ. උදාහරණයක්. බඩගින්න ඇති වෙනවා. ඇතුලෙන් ඉඳලානේ පැමිණෙන්නේ. නැත්නම් කවුරුත් ඔයාලට කිව්වේ නෑනේ. ඔන්න ඔයාලට බඩගින්න එනවා කියලා. තිබහ ඇති වෙනවා. ඒකත් ඇතුලෙන් පැමිණෙන්නේ. තව උදාහරණයක්. නිින්ද. නිින්ද කියන එකත් අපි මහන්සි වුණාම අපිට ඔටෝම නිින්ද ඇති වෙනවා. ඒකත් තවත් කෙනෙක් කියලා නෙමෙයි අපි නිදාගන්නේ. මේ වගේ දේවල් තමයි ඔයාගේ ශරීරය විසින් ඔයාගේ ඇතුලෙන් පැමිණෙන දේවල් ඔයා ක්‍රියාවට නංවන්න පෙළඹෙනවද? ඒක තමයි push theory කියලා කියන්නේ. නමුත් මේ න්‍යාය තුල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව තමයි මේ න්‍යාය පුරාවටම කතා කරන්නේ අපේ ශරීරයේ අපේ මොළය විසින් දෙන්නා වූ සංඥාවක්, අපේ ශරීරයේ අපේ කය විසින් කරන්නට පෙළඹෙන ක්‍රියාවන් ගැන විතරයි මේ න්‍යාය තුලින් කතා කරන්නේ. පිටතින් ඇද ගන්නා වූ දෙයක් ගැන මේ න්‍යාය තුලින් කතා කරන්නේ නැහැ. මේකට සාපේක්ෂවම හදපු න්‍යායක් තමයි මම ඊළඟට ඔබට කතා කරන්නට යන්නේ. මේ න්‍යාය තමයි incentive theory.
ඒ කියන්නේ දිරිගැන්වීමේ න්‍යාය කියලා තමයි මේ න්‍යාය හඳුන්වන්නේ. මේ න්‍යායට ඇයි දිරිගැන්වීමේ න්‍යාය කියලා කියන්නේ නම් උදාහරණයක් මීයෝ දෙන්නෙක්ව දන්නවා. මේ මීයෝ දෙන්නව දවස් දෙකක් කන්න දෙන්නේ නැතුව නිරාරව තියෙනවා. එක මීයෙකුට චොකලට් දෙනවා. අනිත් මීයට ලැබ් එකේදී හැමදාම දුන්නා වගේම එයාගේ කෑම එක රහ නැහැ. ඒ කෑම එකම එයාට දෙනවා. අපි දන්නවා මේ මීයෝ දෙන්නටම එක හා සමානම බඩගින්න කියන එක තියෙනවා. මොකද මේ දෙන්නටම දවස් දෙකක් නිරාරව තියලා තමයි කෑම දෙක දෙන්නේ. නමුත් චොකලට් කන මීයා ඉතාමත් ආසාවෙන් උද්‍යෝගයෙන් ඒ චොකලට් එක කනවා. අනිත් මීයා එයාට එදා හැමදාම දුන්න කෑම එකම එයාට දුන්නාට පස්සේ එයා ඒ කෑම එක ගොඩාක් කන්නේ නැහැ. චුට්ටක් කාලා එයා අය වෙනවා. මොකද්ද ඒකට හේතුව? අපිට සාමාන්‍යයෙන් අපේ ඇතුළතින් එන දේ විතරක් අපිට මදි. අපිට පිටතින් ලැබෙන දේවලුත් අපිට මොටිවේට් වෙන්න ඉතාමත් වැදගත් කියන එක තමයි මේ න්‍යාය තුලින් කතා කරන්නේ. ඔබ කල්පනා කරලා බැලුවොත් එම මේ න්‍යාය පැමිණෙන්නේ චර්යාවාදී න්‍යාය තුලින්. මේ වගේ තමයි අපේ ඇතුළතින් අපිට ආස කරන දේ විතරක්ම නෙමෙයි අපිව මොටිවේට් කරන්නේ. පිටතින් පැමිණෙන දේවල් තුලින් අපිව මොටිවේට් වෙනවා කියන එක ගැන තමයි මේ න්‍යාය තුලින් කතා කරන්නේ. ඊළඟ න්‍යාය. මේ න්‍යාය නම තමයි උද්දීපන න්‍යාය. උද්දීපන න්‍යාය කියලා කියන්නේ කොහොමද? මොකද්ද මේ න්‍යාය තුලින් ඔබට මට කතා කරන්නේ? මේ න්‍යායෙන් අදහස් කරන්නේ මිනිස්සෙගේ අවශ්‍යතාවයක් ඔප්ටිමල් ලෙවල්. ඒ කියන්නේ එක ලෙවල් එකක් තියෙනවා. ඒ සීමාව වෙනකම් මේ මිනිස්සයා දුවනවා කියන එක ගැන තමයි අදහස් කරන්නේ. ඒ වගේම තමයි ඒ ලෙවල් එක අඩු වෙන්නත් බෑ, වැඩි වෙන්නත් බෑ. අඩු වුණොත් තෙහෙට්ටුව, කම්මැලිකම සහ දුක ඇති වෙන්න පුළුවන්. වැඩි වුණොත් ආක්‍රමණශීලී බව හෝ කාංසාව ඇති වෙන්නත් පුළුවන්. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති මේ න්‍යායන් තුලින් කොහොමද කතා කරන්නේ කියලා. උදාහරණයකට අපි ටීවී බලනවා. ටීවී බලනකොට මම වොලියම් එක වැඩි කරනවා. වොලියම් එක වැඩි කරනකොට මගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍ය මට්ටමට වොලියම් එක ආපු ගමන් මම ඒ වොලියම් එක ස්ටොප් කරනවා. එකපාරට ඇඩ් එකක් යනවා. ඒ ඇඩ් එකේදී සද්ද වැඩි වෙනවා. අපි ඉක්මනටම ආයෙත් රිමෝට් එක අරගෙන අපිට අවශ්‍ය ගානට සද්ද අඩු කරගන්නවා. සරලව කියනවා නම් මේ දේ තමයි මේ තියරි තුලින් කතා කරන්නේ. හොඳයි යාළුවනේ, මේ වීඩියෝ එක ගොඩාක් දිග නිසා ඊළඟ වීඩියෝ තුලින් අපි කතා කරමු තව තියරි. ඔබට good luck.